वक्रतुंड महाकाय सूर्यकोटि समप्रभ निर्विघ्नं कुरु मे देव सर्वकार्येषु सर्वदा। मागे हाथ गैसमे रदिलाने पेंदिलाने हा 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 हो हो हे 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 ओब मागे हाथ गैसमे रदिलाने पेंदिलाने मागे में हाथ गैसमे रदिलाने पेंदिलाने तुरुलट मागे लंदेन्न मेसिने ओब इन ओब मागे हाथ गैसमे रदिलाने पेंदिलाने हा 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 सिहिने मागे ओब माईने माँ ओबगे संसारे एक पतुमक एतरंदिला अम्मा नोवी ओब मागे वेवा एक पतुमक एतरंदिला अम्मा नोवी ओब मागे वेवा गंगावे कीरावे अदनो ऐसे में आवे उपमागे गंगाने हमुएवा हम पवे उपमागे हद गैसने रदिलाने पेंदिलाने उपगे रूमागे देनेत सोयाई महातवत उपगे न लातवे तुरुलट मागे लंदेन्न मेसिहिने ओब इन ओब मागे हाथ गैसने रदिलाने पेंदिलाने गंगावे कीरावे अदनो ऐसे में आमे मागे गंगाने हमुए हम पवे उपमागे हाथ गैसने रदिलाने पेंदिलाने हा 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 हे 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 ओ එයා ඔයාගේ නම් එයා ඔයා ළඟට ආයෙත් එයි. ඒත් ඔයා නිකමටවත් හිතුවේ නෑ නේද? එයා ඔයාගේ නම් ඔයාව මෙහෙම මගහැරලා දාලා යන්නේ නැහැ කියලා. ගංගා එහෙම හිතුවේ ඇස් දෙක වහගෙන. ඒ ඇස් වලින් උණු කඳුළු කැට වැටෙන්නේ ගංගාගේ සියුම් කම්මුල් පෙදිද උණුසුම් කරවමින්. ඇය ඇස් දෙක පියාගෙන ඉන්න විට ඇයට පෙනෙන්නේ කළු පාට ඡායාවක්. ඇය කවුද කියලා කල්පනා කරන්න හදනකොටම ඇගේ ගෙල පැලඳ තිබුණු රතු පැහැති සලුව කොහේදෝ ඉඳලා එක පාරටම ආව සුළඟකට ගහගෙන ගිහිල්ලා එළිය තිබුණු ගඟට වැටුණා. ඇය ඇස් ඇරලා බස් රථයේ ජනේලෙන් බලන විටත් ඒ ගංගාව දිගේ ගසාගෙන යනවා ඇය දැක්කා. ඇය තවත් මොහොතක් ඉස්සරහ බලනකොටම ඇය දිහා බලාගෙන ඉන්න කොන්දොස්තරව ඇය දැක්කා.
ඇය කෙළ බිඳුවක් ගෙල ගන්නට කලින්ම කොන්දොස්තරයට උස්සනින් කතා කරා. මිසි අපි බස් එක මෙතෙන්නේ හයි ස්ටෑන්ඩ් එකට අරගෙන යන්නේ නෑ. ටර්න් එකට පරක් වෙලා තියෙන්නේ. මිසි මෙතනින් බහැලා පයින් ඇවිදගෙන යන්න. කෝ ඉක්මනින් බැහැ ගන්න මිසි. ඉක්මනින් බැහැ ගන්න. බස් කොන්දොස්තරයට උස්සනින් කතා කරද්දි ඇය බසයෙන් බැස්සේ තවත් මිරිකී යන කනගාටුවෙන්. ඇය ඇගේ හිතට එන එක දේවල් තනියම කියවන්න ගත්තා. අද එයත් මම මගෙන් දාලා ගියා. දැන් මේ බස් එකත් මම මගෙන් දාලා ගියා. දැන් මම මේ ඇවිදගෙන එන පාර මාව ඉස්සරහට දාලා පස්සට වෙන එකයි වෙන්නේ. මං තියෙන අඩියක් ගානේ මාත් එක්ක කවුරුවත් නැහැ. හැමෝම මාව අතහැරලා දාලා යනවා. ඇගේ හිතේ තිබුණු වේදනාව වචනවලට පෙරලමින් ඇය ඉදිරියට ගමන් කරේ. තවත් අඩි 10ක් 12කින් විතර ඇගේ නිවස හම්බ වෙන බව දන්න නිසා. ගංගා තමන්ගේම ගේ දොරකඩ ළඟට ඇවිල්ලා පළවෙනි පඩියට අඩිය තියද්දිම ඇගේ මව වසූදව ඇයට මුහුණට මුහුණ හම්බ වෙනවා. කන්දි ගමුවගේ වසූදා ගලගෙදර. ඇය තරමක් නපුරු ගැහැණියක්. ඇය ගංගාගේ ගති පැවතුම් සමග සංසන්දනය කරත් ඇය ගංගාගේ මව කියන්න බැරි තරම්. ඇය ගංගාට පොඩ්ඩක්වත් ආදරේ නැහැ. ඇයට ගංගා ගැන පුංචිම තරම්වත් දරුකකමක් තිබ්බෙත් නැහැ. ඒ ඇයි කියලා දැනගන්න ඕනේ නම් ඔයාට කතාව දිගටම අහන්න වෙනවා. හරි. අපි අහලා බලමු කතාව. ගංගා උඹ මේ කොහෙන්දලා දෙන්නේ? කියපන්. මම අල්පු ගමේ ඉඳලා මේ ගංගාගේ මව ඇයව අලු වෙලා යන බැල්මකින් ඇය දිහා බැලුවා. කෝ බෙල්ලේ දාගෙන ගිය ෂෝල් එක කියපන්. ලැජ්ජාවක් නැතුව මුළු ගමටම පපුව පෙන්නගෙන ආව නේද? දන්නවනේ තාත්තා දැනගත්තොත් මොකද වෙන්නේ කියලා. දැනටමත් ගෙදර. වසූදට කියන්න පුළුවන් උනේ එච්චරයි. ඒ සමගම ගංගාගේ තාත්තා වසූදගේ සැමියා කහින හඬත් එක්ක වසූද තරමක් කලබල වුණා. ඇය දුර ඉඳලා දැක්කා ඇගේ සැමියා අනිල් නිවස දෙසට එනවා. ඇය එසනින් ගංගට ගේ ඇතුළට යන්න කියමින් ඉඟි කරා. වසූදගේ ඉඟිය තේරුම් ගත්ත ගංගා ගේ ඇතුළට ගියා. ගංගා ගේ ඇතුළට ගිහින් සුළු මොහොතකට පස්සේ අනිල් ගේ දොරකඩ ළඟට ඇවිල්ලා ගේ ඉස්සරහා හිටගෙන හිටිය වසූදට අත්බෑගය ලබා දුන්නා. එන්න ඇතුළට යමු. මං තේකක් හදන්න. ඔයා එන්න විනාඩි 2-3ක් විතර ඇති. ගංගත් ඇවිල්ලා. වසූදගේ වචන හෙනවත් එක්කම අනිල් කේන්තියෙන් පිපුරුවා. ඒ සමගම ගංගා වතුර වීදුරුවක් අරගෙන කාමරයට යන්න හදනකොට අනිල් ගංගට උස්සනින් කතා කරා. ගංගා තමුන් කොහෙද ගියා? මේ අල්ලපු ගමට ගිහින් ආව තාත්තේ. දැන් තමුන්ගේ එළියට යන එන එක හුඟක් වැඩි නේද? කවුරු හරි එකෙක් අල්ලගෙන දින්නේ අල්ලපු ගමේ මගුල් නටන්න. ඌ නැතුව බෑ වගේනේ. දවස් ගානේ අල්ලපු ගමටම යන්නේ. තමන්ගේම තාත්තා තමන්ට ජරා විදිහට කතා කරද්දිත් අම්මා කෙනෙක් විදිහට වසූද මුකුත්ම නොකිය බලාගෙන හිටියා. තාත්තගේ වචන ගංගගේ පපුවට ඊතල වැදෙන අයුරින් කිඳා බැස්සේ කියා ගන්න බැරි තරම් ලොකු දුකක් පපුවට දන්වමින්. මේ තරමටම ගංගට නරක නපුරු විදිහට සලකන්නේ තමන්ගේම අම්මයි තාත්තයි. ඒත් ඇයි ගංගත් මේ දේ තේරුම් ගන්න උත්සාහ කරත් ඒකෙන් අංශු මාත්‍රයක් තරම්වත් වැඩක් වෙන්නේ නැහැ. මම නම් කියන්නේ අපි මෙයාට හොඳ තැනකින් කසාදයක් කරමු. එතකොට බය නැහැනේ. නිකන් තියෙනකොට සුදු රෙද්දක් වුණත් කහ පාට වෙනවා. ඒ නිසා මෙයාගේ කටයුත්තෙන් පස්සේ එකබරක් ඉවරයි අපේ. මන් දන්නවා අපේ දුව ලැජ්ජාවක් වෙන දෙයක් කරන්නේ නැහැ කියලා. එහෙම නේද ගංගා? වසූද ගංගගෙන් එහෙම අහද්දී ඇය ඔව් කියන්න වගේ ඔළුව වෙනවා විතරයි. ගංගා ගේ ඇතුළට ගියා. වසූද අනිල්ට කතා කරා.
මේකගේ හැසිරීම ටිකක් කමතුයි නේද මහත්තයා.